Welcome vlogs. Hi guys. ඉතින් අද අපි යන්න හිතුවා පොඩ්ඩක් දුර අපි ඉන්න පැත්තකට වඩා පැයකමාරක විතර දුර. ඔයාලවත් එක්ක යනවා අපි අද ජපන් කෝච්චියක. අපි බලමු අද ජපානයේ විවිධාකාර කෝච්චි වර්ග තියෙනවා. කෝච්චි වල යන එන ගමන් මොනවාද කරන්න පුළුවන් මොනවාද කරන්න බැරි ටිකට් ගන්න කොහොමද? ටිකට් ගන්න කොහොමද? ස්ටේෂන් මාස්ටර් ඉන්නවද? බලන්න පුළුවන්. අද අපිත් එක්ක වීඩියෝ එකත් එක්ක සෙට් වෙලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. තව විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා අපේ වීඩියෝස් වලට කමෙන්ට් කරනවා. අපි ඒවා හරි ආසාවෙන් ආදරෙන් කියවනවා. අපි ඒවට රිප්ලයි කරනවා. අපි ගොඩක් ආසයි ඒකට. එහෙම කමෙන්ට් එකක් දකිනකොට පොඩි චිල් එකක් තියෙනවා. නිසා දිගටම කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. වීලොග් එකේ ඉන්න. එහෙනම් යන්න වීඩියෝ එකට. ජපන් කෝච්චි. ගයිස් අපි ඉන්නේ ස්ටේෂන් එකේ දැන්. ඉතින් මෙන්න මෙයා ටිකට් ගන්න හදන්නේ. මම පෙන්නන්නම් කොහොමද මේ ටිකට් ගන්න තියන්නේ කියලා. ස්ටේෂන් එක. ඕකෙන් අපිට තනියම තමයි ඉතින් වැඩේ කරගන්න තියෙන්නේ. අපි ඉංග්‍රීසි වලින් දාමු නේද? හරි ඕන පටන් ගන්න එහෙනම්. ඉංග්‍රීසි දාලා පස්සේ ටිකට්ස්. ඊට මෙතනින් ඕන නම් ඔයාලා ගාන දන්නව නම් ඒ අදාළ ගානට මේ yen වලින් තියෙන්නේ. ඒකෙන් ගන්නත් පුළුවන්. නැත්නම් සිලෙක්ට් බයි ලයින් එක. අපි යන ලයින් එක කියන්නේ සුමියෝෂි ෂෝ. මේ එක්කෙනෙක් එක. ඒක අපි දෙන්නෙක් යන්න එපේ. අපි ඉතිනවනේ. රයිට්. යා ඉතින් තෝරනවා දෙන්නේ. කන්ෆර්ම්. අවශ්‍යයි. සම්දානවා. ඒ කාටද ගන්න දුන්නේ නැහැ. මොමෙ නෝ ටිකට් එක. ඉතින් ටිකට් එක. ටිකට් දෙකක් ඇතිවෙත. දෙකක්. දැන් බලමු කොහොමද ස්ටේෂන් මාස්ටර්ට මේ ටිකට් එක දෙන්නේ. ස්ටේෂන් මාස්ටර් පෙන්නනවා. මේ ස්ටේෂන් මාස්ටර්. මෙතනින් ටිකට් එක එළියට එනවා. පංච. පොඩි විලක් හැදෙනවා. අපි මෙතනින් ඇතුළු වුණා. මේ තියෙන්නේ ජපානයේ කෝච්චි ස්ටේෂන් එක. අපේ ගාල්ල වගේ මෙතන එහාට යන්න බෑ. අපේ ගාල්ල මතක් වෙනවා. ගාල්ල ස්ටේෂන් නැත්තේ ඒවට මෙහි අර මොකද්ද ඉස්සරහ තියෙන මොකද ඒ කියන්නේ එන්ජින් එක ගලවලා අනිත් පැත්තෙන් හයි කරන්නේ නෑ. ඒක මේ ඉතින් ඔන්න ඕක තමා මේ තමා ස්ටේෂන් එක. හැබැයි මෙහෙමයි මේ ජපානයේ තියෙන මේ ඊට වඩා මොකක්ද නවීන නේද ඇඩ්වාන්ස් ස්ටේෂන් තියෙනවා. මේක තමයි පරම ස්ටේෂන් එක කියන්නේ. මේ ස්ටේෂන් එකක්. ඊට වඩා ටවුන් ගොඩාක් නාගරික ප්‍රදේශවල ස්ටේෂන් ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ඒවා. මේක නිකන් ලංකාවේ ස්ටේෂන් එකක් මතක් වෙනවා. මරදාන ස්ටේෂන් එක. සුවද ලංකාවේ ඉන්න වගේ සීන් එකක් තියෙනවා. මේ කෝච්චි ගැන කතා කරොත් ජපානයේ කෝච්චි ගැන කතා කළොත් කෝච්චි මේ කමන්නේ නේ. කෝච්චි වල ගැන මම පොඩ්ඩක් චුට්ට හෙව්වා. කෝච්චි කොහමද ලංකාවේ කෝච්චි කොහමද මෙහි කෝච්චි කොහමද? හරිද? කෝච්චි කියන සංකල්පෙන්නේ ග්‍රීසි රෝමෙල්ලු හලු. හරිද? මේ කොමාරි 1500 ගණන් වල මේ ස්ටීම් වාෂ්ප එන්ජිම හදනවා ස්කොට්ලන්ඩ්.
ඊට පස්සේ අද පාඩම කෝච්චි. සබ්ස්ක්‍රයිබ් කරන්න. කෝච්චි ගැන දැනගන්න නම් පල්සන් සබ්ස්ක්‍රයිබ් කරලා ආදේවල්ලමින් පොඩි කාරණා කිහිපයක් විතර අපේ කතාවට අදාළ කතා ටික. කොහොම හරි ග්‍රීසි රෝමෙන් පටන් ගන්න ওই සංකල්පේ ඊට පස්සේ ස්කොට්ලන්ඩ් වල වාෂ්පෙන් ජිම හදනවා. පස්සේ කෝච්චි දුවන්න හදනවා වාෂ්පෙන් බැටරි වලින් ඉලෙක්ට්‍රික් වලින්. ඕක තමයි වර්ධනය. පස්සේ 1800 ගණන් වල මෙහි ජපාන රජය තීරණය කරනවා යුරෝපෙන් ආධාර අරගෙන මෙහි කෝච්චි හදන්න ඕනේ. කෝච්චි පටන් ගන්න ඕනේ කියලා. එතකොට ඒක 1800 ගණන්. එතකොට මෙහි රජයෙන් බ්‍රිටිෂ් ඉන්ජිනියර්ස්ලා ගෙන්නගෙන ඒගොල්ලන්ගෙන් ෆයිනෑන්ෂල් සපෝට් එක තම වෙලා තියෙනවා. මෙහි පටන් ගන්නවා කෝච්චි. එතකොට ඒ කාලේ තියෙන්නේ මුලින්ම මේ ගල් අඟුරු වලින් වාෂ්ප එන්ජින්. සමහරවිට මට හිතෙනවා වාසියක් වෙන්නේ ජපානට ගල් අඟුරු දූපතක්ම තියෙනවා. එතකොට උන්ට වාසියක් වෙන්නේ නැති ඒ කාලේ මේ ගල් අඟුරු තියෙන හින්දා 1800 ගණන් වල මේක ඉක්මනටම ව්‍යාප්ත වෙනවා. කොහොම හරි 1870 ගණන් වල පටන් ගන්නවා. ගයිස් ඊට කලින් ලංකාවේ ඕක තමයි ෆැක්ට් එක. ඔන්න ෆැක්ට් එක. ඊට කලින් ලංකාවේ කෝච්චි දුවන්නේ. මෙහි කෝච්චි හැදෙන්න කලින් අපේ ලංකාවේ කෝච්චි දුවන්නේ. හැබැයි දැන් අර දුකට තියෙන කාරණාව මේ තියෙනවා ලෝකයේ වේගයෙන්ම දුවන කෝච්චි. ඒ ගානට මෙයාලගේ මොකද කෝච්චි රේල්වේ ඉන්ඩස්ට්‍රි එක මම අප්ඩේට් කළා. දැන් 1800 ගණන් වල එහෙම වෙනවා. මෙයාලා අවුරුදු 30කින් පස්සේ 1800 ගණන් අවුරුදු 30 70 ගණන් 1800 ගණන් කොහොමද අවුරුදු 30කට පස්සේ ඉලෙක්ට්‍රික් එන්ජිම මෙයාලා හදනවා. ඒ ඉලෙක්ට්‍රික් දුම්රිය හදනවා. ඒකට මේ ආයතන කිහිපයකට එක්කව වෙනවා. මම මොකද්ද කිව්වේ? කවසාකි කියන කට්ටිය. කවසාකි මේ එන්ජින් හදන එකේ දැන් ලොකුවටම ඉන්න කට්ටිය. කවසාකි අපේ කොල්ලෝ එහෙම නෑ. කවසාකි කියන්නේ කුමාර 1900 ගණන් වෙනකොට මේ ජපානයේ රේල්වේ එකේ 80%ම ප්‍රයිවට්. හැබැයි 1900 ගණන් වල මුල් වෙනකොට 900 ගණන් මැදහට වෙනකොට දෙවන ලෝක යුද්ධෙත් වෙනවනේ. ඒ කාලේ වෙනකොට මේ අර උගන්නපු මිනිස්සුම මෙහෙට හොඳටම බෝම්බ ගහනවා. ඔව්. එතකොට මෙහි කෝච්චි හදන උගන්නපු මිනිස්සුම මෙහෙට බෝම්බ ගහලා මෙහි කෝච්චි ගන්නව දෙයක් නැති වෙනවා. ඒතර 1900 මැද ගණන් වෙනකොට මෙහි ඔක්කොම යන්නේ මිලිටරි හමුදා පාලනය. කෝච්චි හමුදා පාලනයට ගන්නවලු. ගත්තලු. ඊට පස්සේ ආයි මේක ගොඩ නැගෙන්නේ ඊට පස්සේ ලෝක යුද්ධ වෙනකොට මේගොල්ලෝ ඉලෙක්ට්‍රික් එක පටන් අරගෙන පස්සේ දැන් වෙනකොට ඉලෙක්ට්‍රික් එකක් දියුණු වෙලා පැයට කිලෝමීටර් 300ක් අවම පැයට කිලෝමීටර් 300ක් ඒකකින් යන කෝච්චි දක්වා දියුණු වෙලා තිනවා. මේගොල්ලෝගේ එන්ජින් පවා හදලා වෙන රටවල් වලට ඉන්දුනීසියාවේ පවා මේ කෝච්චි තියෙනවා. රටවල් අතර එහෙම තමයි සරල ඉතිහාසය. මට මතක විදියට අපේ රටටත් ආව නේද මෙට්‍රෝ එක අවිද්දා ඒක මොකක් හරි වෙලා නැති කෝච්චි වුණා. තව කෝච්චි වර්ග කීපයක් තියෙනවා මේගොල්ලන්ගේ මේ යකඩ රේල්වේ එක උඩ දුවන කෝච්චි, රේල්වේ එකේ එල්ලිලා දුවන කෝච්චි, අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චි. ගොඩාක් යන්නේ මේ රේල්වේ එක සහ ඉලෙක්ට්‍රික් කර මේ කම්බියෙන් ඉලෙක්ට්‍රික් එක අරගෙන දුවන කෝච්චි. එතකොට සේෆ්ටි අතින් මේ ඒක වැඩි කියලා හිතනවා යාලා. සහ මේ තව දෙයක් මෙහි මේ මම දන්නේ ලංකාවේ කියනවාද ඒ කියන්නේ ලංකාවෙත් පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මෙහි සමහර කෝච්චි වල ඩ්‍රයිවර්ස්ලා ගෑනුද? ලංකාවේ පුළුවන් බැරි නැහැ. ඉතින් ඒ පැත්තට යන්නේ නැහැ. ඒ පැත්තට යන්නේ. ගොඩක් ඩ්‍රයිවර්ස්ලා සමහර ගෑනු කට්ටිය තමයි මේ කෝච්චි එලවන්නේ. ගොඩාක් ප්‍රයිවට්
දැන් 1900 ගණන් 80ක් ප්‍රයිවට් නම් දැන් කොච්චර ප්‍රයිවට් එහෙනම් guys ඔන්න පේනවද දන්නේ මොමින්ද බලන්න අපේ කෝච්චිය එනවා. පිටිපස්සේ අපේ වෙලාවට මොන දැන් අපි කතා කරා ටිකක් හොයාගත්ත කාරණා ටිකක් කතා කරලා උගම කෝච්චිය එනකම් මම මේ අල්ලගන්න ඉන්නේ මෙන්න මෙතනින් පෙනේ කෝච්චිය. ආන්න ඉතින් හිතන්න මම කියන්නේ 2018 වෙනකොට හදනවා මෙයාලා හයිඩ්‍රජන් අන්න එහෙම. දැන් කෝච්චි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. sorry මට හරියට මතක subscribe කරන්න. කෝච්චි නගිනවා. කෝච්චි නගිනවා. All aboard the trains, ready to go through the mountains, fast or slow. Look at the trees, the animals too. Riding the train is fun for you. Choo choo, here comes the train. Choo choo through the sun and rain, rolling on the tracks side by side. Come on everyone, let's ride. Through the city, watch the cars go by. Wave to the people as we pass them by. Down by the river, over the hill, riding the train is such a thrill. Choo choo, choo choo, choo choo. ගිහින් ඉවරයි කෝච්චියක් බැස්සා. දැන් මේ ස්ටේෂන් එකෙන් එළියට යන විදිහ බලමුකෝ. මේ ගත්ත ටිකට් එක මතකයි ඉස්සෙල්ලා මෙතන අර පොඩි හිලක් හැදුනා. දැන් ලංකාවේ වගේ නම් කොහොමද එක ටිකට් එකක් අරගෙන මේ රේල් පාර දිගේ හිටු මේ ස්ටේෂන් එකේ කවුරුත් නැහැ නේ. හොන්තරයි මේ යතයි ඔන්න ටිකට් එක නොදා යතයි. ලංකාවේ අර ලොකු රවුමක් තියාගෙන ඉන්නවා වගේ කවුරුත් නැහැ. ටිකට් එක ඉස්සෙල්ලා වගේ දානවා. එනවාද බලන්න ඉහකට. එහෙනම් guys අද අපි දෙන්නගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මේ ඉන්න ඉතින් මේ එක්ස්පීරියන්ස් එක දන්නවා. චින්කාන්සෙන් යනකොට මීට වඩා මහා වෙනසක් නැහැ නේ. ටිකට් එක ගන්න හැබැයි තව කාරණාවක් දැන් ඉස්කෝලේ යන ළමයි වැඩට යන ළමයින්ට මෙයාලා පාස් එකක් ඒක ලංකාවේ තියෙනවනේ ඉතින් අපේ සීසන් එකේ තියෙන කෝච්චි සීසන් එකේ ඒ වගේ මෙහෙ ගන්න පුළුවන්. ඒක තමයි ජපන් කෝච්චි. දැනට අපි දෙන්න එක්ස්පීරියන්ස් කරන ජපන් කෝච්චි. ඉතින් අපේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මට කියන්න බැරි ඉච්චා ඉස්සෙල්ලා. ආයි තව දෙයක්. හයිඩ්‍රොලික් නෙමෙයි හයිඩ්‍රජන් නේ. හයිඩ්‍රජන් 2018 හයිඩ්‍රජන් පටන් ගන්න ජර්මනියේ. හයිඩ්‍රජන් වලින් හදන්නේ. හයිඩ්‍රොලික් නෙමෙයි. අපි දෙන කෝච්චි එන ගමන් ආයි බල ඔයාලට පුරු කියන්නත් බෑනේ. අනිත් එක ජීගිලි බේග කියන්න ඕනේ. ලංකාවේ කවුද JR ආයෙ නොකියමු. කොහමරි විවෘතාර්ථකින් ලංකාවට හාල් පොල් අලම් මනම් ඔක්කොම ගෙන්න ගන්න හැදුවා. ජපාන මිනිස්සු විවෘතාර්ථකින් ගත්ත ප්‍රයෝජනයක් තමයි මේ කෝච්චි. ඒකට විවෘතාර්ථකය කියන්නේ විවෘතාර්ථකේ හොඳ නරක පැති දෙකම තියෙනවා කියලා කියන්න ලංකාවයි ජපානයේ හොඳ උදාහරණ දෙකක්. එහෙනම් වීඩියෝ ඉවර කරනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. අපි හම්බෙමු. බයි.